ධර්මයේ දේශනා කරන පැහැදිලි කරන ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්න යෙදුනා ඊටාම වටිනා කියන ගාථා ධර්මය. මේ ගාථා ධර්මයෙන් බුදුහාමුදුරුවෝ අපට පැහැදිලි කරනවා අපි සිදු කරන්නා වූ දානමය පින්කම මහත්ඵල මහානිසංස භාවයට අපි පත් කරගන්නේ කොහොමද කියන කාරණාව. මේ කාරණාව බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා පුබ්බේව දානා සුමනෝ දදං චිත්තං පසාදේ දත්වා චත්ත මනං හෝතේ ඒසා යඤ්ඤස්ස සම්පදාතේ කියන ගාථා ධර්මයෙන් බුදුහාමුදුරුවෝ අපට පැහැදිලි කරන්න යෙදුවා. මේ ගාථා ධර්මයෙන් බුදුහාමුදුරුවෝ අපට මුලින්ම දේශනා කරනවා පුබ්බේව දානා සුමනෝ. අද දවසේදී මේ හැම දිනාම දානමය පින්කමක් ජීවිතේ සම්පූර්ණ කරනවා. එහෙමනම් පින්වත්නි මේ පින්කම අද දවසේදී අපි හැම දිනාම සම්පූර්ණ කරනවා කියන අදහස් ඇති කරගත්තේ ඊයේ දිනේ නෙමෙයි. එහෙමනම් මේ දානයේ සඳහා ඔබ සහසම්බන්ධ වුණේ ඒ වගේම සූදානම් වුණේ දැනට මාසයකට දෙකකට එහෙම නැත්නම් දෙකමාරකට විතර ඉහතදී ඉඳලා ඔබ හැම දිනාම Tamanගේ ඥාති පිරිසත් සමග කතා බහ කරගත්තා. අද දවසේදී අපි හැම දිනාම දානමය පින්කමක් සිදු කරනවා. ඒ දානමය පින්කම සඳහා හැම දිනාම සහසම්බන්ධ වෙන්න. ඒ වගේම අපි දානමය පින්කම මේ විදිහට සිදු කරනවා. ඒ වගේම අපි මේ විදිහට පරිස්කාර ධර්මයන් පූජා කරනවා. මේ විදිහට ඔබ හැම දිනාම පින්කම සඳහා සූදානම් වුණා. බුදුහාමුදුරෝ දේශනා කරනවා මේකට పూర్ව චේතනාව කියලා. මේ పూర్ව චේතනාවේදී පින්වත්නි අපේ සිතට ලෝභය, දේශය, මෝහය කියන අකුසල මූලයන් අරමුණු වෙන්න පුළුවන්. ලෝභය කියලා කියන්නේ අපේ වියදම් කරන මිල මුදල් පිළිබඳව යම් කෙනෙකුගේ සිතේ ආසාව, තෘෂ්ණාව හට ගන්න පුළුවන්. ඒ වගේම ද්වේෂය කියලා කියන්නේ යම් කෙනෙකුට මහා සංඝ රත්නයේ පිළිබඳව ද්වේෂයක්, තරහවක් හිත තුළ බලපවත්වනවා නම් සිත ද්වේෂයෙන් පිරෙනවා. එහෙම නැත්නම් සිත කිලිටි භාවයටපත් වෙනවා. එහෙම නැත්නම් සිත තුළ මෝහය සකස් වෙන්න පුළුවන්. මෝහය කියන්නේ මුලාවටපත් වීම. දානමය පින්කම පිළිබඳව හරි ආකාරයක යම් කෙනෙකුට අවබෝධයක් ප්‍රඥාවක් නැත්නම් සිත මුලාවටපත් වෙලා කියනවා මෙහෙම දානයක් දෙන්න ඕනේද? මේ වගේ දානමය පින්කම් සිදු කිරීමෙන් මොනවද අපිට තියෙන ඵල ප්‍රයෝජන ආදී වශයෙන් නොයෙක් කතා බහ සිදු කරනවා. එහෙමනම් පින්වත්නි බුදුහාමුදුරෝ දේශනා කරනවා අපි පින්කමක් සම්පූර්ණ කරනකොට අපට මුලින්ම ඇති වෙන සිතුවිල්ලේදී අපි ඒ සිත පිරිසිදු කරගෙන මේ පින්කම ආරම්භ කරන්නට ඕන. යම් කෙනෙක් ඒ විදිහට පින්වත්නි අලෝභය, අද්වේෂය, අමෝහය කියන කුසල මූලයන් ජීවිතේ පෙරදරි කරගෙන මේ පින්කම සිදු කරන් සමහර වෙලාවට දානමය පින්කම සිදු කරන වෙලාවේ යම් කෙනෙක්ගේ සිතට ලෝභයක් ඇති වෙන්න පුළුවන්. එහෙමනම් බුදුහාමුදුරුවෝ අපට දෙවෙනි කාරණා විදිහට දේශනා කරනවා දානමය පින්කම සිදු කරන වෙලාවෙත් අපේ සිත තුළ පැහැදීම ඇති කරගෙන මේ පින්කමේ අපි නිරත වෙන්නට ඕන. ඒකට බුදුහාමුදුරුවෝ කියනවා දදං චිත්තං පසාදයේ කියලා. එහෙමනම් මේ දානමය පින්කම සිදු කරනකොටත් අපේ සිතේ ලෝභය, දේශය, මෝහය කියන අකුසල මූලයන් නැති වෙන්න පුළුවන්. ඒ අකුසල මූලයන් සිතේ ඇති වුණොත් අපේ සිත කිලිටි භාවයටපත් වෙනවා. එහෙමනම් ඒ වෙනුවට අලෝභය, අද්වේෂය, අමෝහය කියන කුසල මූලයන් සිත තුළ පෙරදරි කරගෙනම අපි මේ පින්කම තුළ නිරත වෙන්නට ඕන. ඊළඟට පින්වත්නි තව ටික වෙලාවක් යනකොට මේ පින්කම අවසන් වෙලා යනවා. ඔබ හැම දිනාම
මේ පින්කම් සම්පූර්ණ කරලා Tamanගේ නිවසට එහෙම නැත්නම් Taman වැඩ කරන ස්ථානයකට ආදී වශයෙන් නොඑක් තැනකට ඔබ ගියාට පස්සේ නැවත අද අපි මේ වගේ පින්කමක් ජීවිතේ සම්පූර්ණ කළා කියලා අපට මතක් වෙනවා. ඒ මතක් වෙන වෙලාවේ ඇති වෙන සිතට කියන බුදුහාමුදුරුවෝ අපර චේතනාව කියලා. මේ අපර චේතනාවේදී යම් කෙනෙක් කොයිතරම් ශ්‍රද්ධාවෙන් මේ දානමය පින්කම සිදු කරලා තිබුණත් යම් කෙනෙක් මේ පින්කම පිළිබඳව ලෝභයෙන් හිතුවොත් එහෙම නැත්නම් දේශයෙන් Tamanගේ සිතෙන් ආවර්ජනය කරොත් එහෙම නැත්නම් මෝහයෙන් මේ පින්කම දිහා බැලුවොත් පින්වත්නි මේ අපේ පින්කම මහත්ඵල මහානිසංස භාවයට පත් වෙන්නේ නැහැ. එහෙමනම් දානමය පින්කම සිදු කරලා අවසන් වුණාට පස්සෙත් අපි හැම දෙනාම මේ පින්කම පිළිබඳව අලෝභයෙන් හිතන්නට කල්පනා කරන්නට ඕන. ඒ වගේම ද්වේෂයක් තරහවක් නැතුව මේ පින්කම පිළිබඳව ආවර්ජනය කරන්නට ඕන. ඒ වගේම සිත තුළ මෝහය ඇති කරගන්නේ නැතුව සිත තුළ මේ පින්කම් පිළිබඳව හරි ආකාරයක හොඳ අවබෝධයක් සිත තුළ ඇති කරගන්නට ඕන. අපේ සිත පින්වත්නි අමෝහයට පත් කරගන්නේ කොහොමද? මේ පින්කම පිළිබඳව නිවැරදි සිතුවිල්ලක් අපට තියෙන්නට ඕන. මේ දානමය පින්කමක් කියලා කියන්නේ මෙලව ජීවත් වෙන අපි හැම දෙනාටම ආශිර්වාදයක් ලබන්න පුළුවන් පින්කමක්. ඒ වගේම තමයි අපේ නමින් මේ පරලොව ගිය ඥාතීන්ට අපට පින් අනුමෝදන් කරන්න පුළුවන් පින්කමක්. ඒ වගේම තමයි අපි හැම දෙනාගේම පරලොව භවගාමී සංසාර ගමනට මේ පින්කම් අනුගාමික නිදානයක් වශයෙන් අපේ පිටුපසෙන් පැමිණලා අපට සැප විපාක ලබා දෙනවා. ඒ වගේම අවසාන වශයෙන් අපි හැම දෙනාටම නිවනින් සැනසීමටපත් වෙන්න මේ දානමය පින්කම් පාරමිතා ධර්මයන් බවට පත් වෙනවා. එහෙමනම් මේ ආදී වශයෙන් සිත තුළ බලපවත්වන්නා වූ මෝහ සහගත සිතවිලි අපි දුරු කරගෙන අමෝහ සහගත කුසල සිතවිලි වලින් සිත පෙරදරි කරගෙන මේ පින්කම තුළ අපි හැම දෙනාම ආවර්ජනය කරන්නට ඕනේ. මේ පින්කම සිදු වුණාට පස්සේ ඒ විදිහට තුන් සිත පහදවාගෙන යම් කෙනෙක් ජීවිතේ පින්කම් සිදු කරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ පින්කම අපි හැම දෙනාටම මහත්ඵල මහානිසංස භාවයට පත් කරගන්න පුළුවන් හැකියාව පවතිනවා.